කොහොමද යාළුවනේ? ඔන්න අද ආවා කියන්නේ ඊයේ තමයි ඉතින් වයින් එක බීවේ. අද හිතුණා මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා පල්ලෙහා. කතා කරගෙන ගියා බියර් එකක් බොමුද කියලා. මුන් එක්කලා සෙට් වෙලා අඩියක් ගහන ගමන් කතා කරමු. එහෙම හොඳයිනේ. වෙනසකටත් එක්කලා මේ අපේ වත්ත පල්ලෙහා යන ගමන් ඉන්නේ. කාට පේන්නේ නැති. මේ අපේ අයියලා ගෙදර. මෙතනින් ගිහිල්ලා බලමු අපි යාළුවෝ දෙන්නත් එක්කලා සෙට් වෙලා පියරයක් ගහන්න පුළුවන්ද කියලා. පොඩි කඩකාමරයක් වගේ පොඩි පැලක් වගේ එකක් හදාගෙන ඉන්නේ. ඉස්සර නම් ඔය පොල්ල තුලින් හදලා තිබ්බේ. දැන් හදලා තියෙන්නේ මචං මේ ගඩොලින් බැඳලා තහඩු ගහලා ඒක ඇතුලේ කරවල බලමු මේක ඇතුලේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වේද කියලා. බලමු උන් එක්කලා එකතු වෙලා ඔයලත් එක්කලා සෙට් වෙලා ආතල්ලයක් ගන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් වීඩියෝ එක සාර්ථක වෙයි. හොඳ වුණොත් දානවා බං නැත්තම් දාන්නේ නැහැ. මට එලගිරි කොල්ලෝ ටිකක් ඉන්නේ. මම ඒක දන්නවනේ බං. ඉඳලා මේක හරියට වීඩියෝ එක දානවා. නැත්තම් දාන්නේ නැහැ මචං. කැලේ වෙහිලා තියෙන්නේ මේ. අඩි පාරක්වත් නැහැ. ඉතින් පැන යන්නේ. ඔය බලමු මේකලා ගිහිලා සෙට් වෙලා ආතල්ලයක් ගන්න පුළුවන්ද කියලා. හොඳ යාළුවෝ දෙන්නෙක්. එදා ඉඳන් ගමේ ඉන්නකොට එකට හිටපු කොල්ලෝ දෙන්නේ. කතා කරුවා බියර් එකක් බොමුද කියලා. අපි බලමු. දෙන්නා දැනටමත් බියර් එකක් ගහනවා ඇති. ගිහිල්ලා බලමු. ඕ මචං සුසියලා ගේ ගාවට ආවා. මගේ යාළුවෙක් ඈ. ලෙගිරි බොක්කක් තමයි. මේ ගේ ගාවට උන් සෙට්ලා ඉන්නේ මේකේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ. මේකේ තමයි ඇතුළේ ඉන්නේ. ගිහිල්ලා බලමු. මොකද කරන්න කියලා මටත් අඬ ගැහුවානේ බියර් එකක් ගහමු කියලා. සද්ද නැති යම් බලන්න මොකද කරන්න කියලා බලන්න. හලෝ ඔයාලා ආනේ ඔයාලා දෙටුනානේ කලින්මනේ අපි දැන් මේ අමගාක දියරේ යන්නේ හරිද ඔය අපි ඉතින් තියාගන්න ඔයාගේ බීරේ කියලා දැන් බයිඩ් ඉවරයි අපේ බීරකට ඔයාගේ දියනවා මෙහෙම කරමු ඉඳගන්නකො නවලිය බොමු මේක මගේ දැන් මටද මේක ඔයාලා අපේ දියනවා ඔයාලා තියාගන්න මොකක් වර අය එක්කලා දෙන්නම ඉඳගන්න කියනවා මේ අපි දැන් අවසානයේ යන්නේ මේ මචං ඈ අවසානයේ ගියාට අපි මේ මොනික පටන් ගමුයි ආ මුලින්ද ආරි පටන් ගමු ඊටපු තැනින්ම ආයෙ පටන් ගමු එහෙම කරමු අදිත්‍යලුවා අපි සෙට්ටලා හඩියක් ගහමු එහෙනම් මේ ඒක ගහන ගම මගේ බියර් එකක් ගහලා කඩාගෙන කඩලා දෙන්න උකල සෙට්ටලා ආතල්ලයක් ගමු නේ ඕක බීලා අපි නැවත පටන් ගමු කඩලා දෙන්න හරි විදියට හරි තව ටිකක් පරක් වුණානේ ඔව් ටිකක් පරක් වුණා කඩලා දෙන්න මේක මේ ලයිට් එක පොඩ්ඩක් කවුරු මේක යයි දෙන්නේ එහෙම යන්නේ මෙතන එකේ මේ කොහොමද සද්දේ මේ එහෙනම් ගහමු යාළුවනේ එහෙනම් ඔන්න ගත්තා චියර්ස් යා උඹලට අවංක උඹලා මාත් එක්කලා ඉන්න යාළුවෝ සේරම චියර්ස් හදවතින්මයි කතා කරන්නේ එලගිරි ගොල්ලෝ ටිකක් ඉන්නේ මට ජය වේවා එහෙනම් ගත්තා මේ ආයෙ බොමුලු ආයෙ බොමු අද හොඳ නාටකමක් නටන්නේ ඔව් මේ සෑහෙන කාලෙකින් සෙට් වුණ යාළුවෝ දෙන්නත් එක්කලා අද නාටකමක් නටයි වගේ එහෙනම් අපි මේක ගහනවා ජය වේවා මචං චියර්ස් පුලස් සෙට් යල්ලා යාළුවොත් එක්කත් බොන්න එපා බා තනියෙන් බොනවා වගේ නෙමෙයි යාළුවොත් අපිට ඉන්න ඕනේ හා නැද්ද මචං එහෙනම් චියර්ස් මේ කොටේ තව පොඩ්ඩක් කොටක් එහෙනම් ජය වේවා අපි යාළුවොත් එක්කලා අඩිය ගහන්න අද නම් චුට්ටක් එඩිට් කරලා දාන්න වෙනවා කමක් නැහැ මචං මෙන්න අපේ ටේබල් එක මෙන්න මගේ යාළුවෝ දෙන්න ජය වේවා බලන්න උඹලට එහෙනම් මේ පුරුදු පරිදි වෙනදාත් මෙහෙම තමයි දෙන්නත් එක්කලා සෙට් වෙලා හිටපු ගමන් ඇවිදින් සෙට් වෙලා ගහනවා දැන් මේ අලුතෙන් අද සෙට් උනේ ඔය වීඩියෝ එක කෙරුවත් හරි අපි තුන් දෙනා බොනවා ඈ එහෙනම් අද පන්නයක් ගමු මචං ජය වේවා මයින්ඩ් පරක් වුණා දැන් බයිට් තමයි ඉවරයි ආයෙ ගේමු මුලින් දායා ආයෙ මේක විහිළුලා නෑ බයිට් අවුලක් නැහැ මොම ගාමු දැන් මෙහෙම කරමු නේද ඕල්ලා කියලා මල්ලි වෙන්න ඕනේද දැන් ඒකට මේ මචං අපි ඔක්කොම මේ යකට රස්සාව යන කොල්ලෝ කියමු නේද මචං අපි යාළුවන්ට ඔව්
අපි යකඩ බඩු එකතු කරන්න පරණ බඩු එකතු කරන්න තමයි යන්නේ මචං. පොල් කටු අරන් එනවා, බෝතල් අරන් එනවා පරණ, තහඩු කෑලි යකඩ කෑලි හොයාගෙන එනවා. ඕවා තමයි අපි කරන්නේ. මම මෙච්චර කාලයක් උඹලට කිව්වේ නෑනේ මගේ ජොබ් එක මොකද්ද කියලා. ඒක නියම කියන්නේ අර කාමරේ සාම්ප්‍රදායික ඔබට ගිහිල්ලා පිළිවෙල වටින විලක් දීලා ක්‍රමයටම කරා. සාධාරණ විලක් දීලා අපි ගේනවා මචං. එහෙම කරන ගොල්ලෝ ටිකක් තමයි ඉන්නේ. මේ අපේ අයියාගේ පුතා මේ අපි ඔක්කොම එකට ඉන්න ගොල්ලෝ. මේ අයියා නම් බියර් එක බොනවාද අයියේ? සුරා සුදියෙන් තොරයි මචං. මේ දැන් බඩු එකක් ඉන්නේ. ඈ ලොකු වැඩක් වෙනවා නේද? ඔව් මෙයාට මේ එන්න කිව්වා මෙයා පොඩ පරක් වුණා. මම ඊළඟ කිව්වේ එන්නේ අඩිය ගහන්න කියලා. මම අලුත්තරක් පටන් ගත්තා මේ මම ඒකට තමයි දැන් වට එන්නේ කිව්වේ. ඒක කියන්නේ මෙයාට එන්න කිව්වා මම. මම ආවෙත් නෑ මේ අද තමයි මෙයාත් ආවේ. අපි අදහස් බෙදාලා මෙතන කතා කරනවා. දැන් මගේ ඔක්කොම මගේ නෝ දැන් අර කිට නෙත්තර ඉතින් ඒක නවත්තු මචං බඩුවා බීලා වාහනේ ලවන්නේ මචං නීති විරෝධීනේ. නීති විරෝධී. නීති විරෝධීන්ද දැන් බඩුව ආවා. මෙන්න අපේ මල්ලි අරගෙන එනවා. ඔව් මේ අපි ඉතින් නීති විරෝධීට කරන්නේ. ඔව් නීති විරෝධී කරන්නේ නැහැ. බීලා ඇවිදින්නේ නැහැ. මොකද දර කන්න ඕනේ නැහනේ. කීයක් හරි රුපියල් 500ක් හරි ගියත් කමන්නේ නැහැ. ඒක අපි දීලා අරකු ටිකක් ගෙන්න ගන්නවා බා. අරකු නෙමෙයි අදගෙන ආවේ බියර් එකක් බොනවා. අපි මල්ලි කෙනෙක් තමයි ඕනේ දා ගෝල් එකක් දුන්නොත් බඩු ටික අරන් ඇවිදිනවා. අපිට මෙතනින් සල්ලි ටික විතරයි බන් දෙන්න ඕනේ. එහෙනම් මේ ටික අපි අතල් ලැග්ගමු. මේක පෙන්වන්නම ඕනේ බා. පෙන්නලා නැතුව බෑ බා. අපි හැමෝම මිනිස්සුනේ බා. ඒ කියන්නේ මාගේ නම දැන් අත්තම කන්දේ මම මේ කරලා උලක් ටිකක් විකත් මේක දැනගන්න ඕනේ නැහැ කියලා කියනවා. ඕනේ. එහෙම ඕනේ නැහැ. හරිද? අපේ දුරිපත් කියන එකේ කැලේ මම ඉන්නේ අනවශ්‍ය කතා අනවශ්‍ය බුද්ධලියෝ මේ මරණවත් ඕනේ නැහැ වගේ එක මම දැන් ඇවිල්ලා විස්තර කරලා මම කියන්නේ නැහැ චූටි මල්ලට මම මේ දේ කියන්නේ. සමහර කතාවක් තියෙනවා ඒ ඇත්ත මම මේකේ ඇත්තටමයි මොකක්ද කරන්නේ? හරි ඒක හරි. ඒ කියන්නේ අපිට උවමනා නැති මිනිස්සු ඒ කියන්නේ ඔව් අපි උවමනා නැහැ කියලා තේරුම් ගන්නේ කවුරුත් එක තරහ වෙන්න ඕන කියලා නෙමෙයි. ඔව් තරහ වෙන්න ඕන කියලා නෙමෙයි. හැබැයි අපිට ගැලපෙන්නේ නැති මිනිස්සු ඉන්නවා නේද සමාජයේ. ඒ මිනිස්සුන් අපි ඇත්තලා ඉන්නවා. ඒක ඇත්ත. අපි අපේ වැඩේ නැත්නම් අපිට අපේ වැඩේ කරගන්න බෑ. කරගන්න බෑ. අපිට අනුන් ගැන හිතා ජීවත් වෙන්න නම් අරු ගැන මූ ගැන අපිට අපි ගැන හිතා ගන්න වෙලාවක් නැති. අපි කොහෙලා හා ඇතුළ යන්න ඕන මොකක් හරි මගුලක් වැද්දා. හරිද? එහෙම අපි ජීවිතලා තියෙනවා. හැම මොහොතකම මොකක් හරි ප්‍රශ්නයක් ලෙඩ කන්න නැත්තා. පාල්කිලෝ පහක් කරන් ආවම දීලා ඊළඟ කිව්වේ. හරිද? ඒ ආදෙන්නේ ඒ ඉන්නනේ මේ වෙන්නේ නැත්තේ. හැබැයි අපි තුන්දෙනා ඉන්නේ තණ්ඩනේ. තන්දන. හරිද? අපි තන්දනෙන් ගෙන්න යා මචං. මේ වීඩියෝ අතරේ පොට්ටක් සමාවෙලා අපේ බලන යාළුවන්ට කියන්න ඕනේ. මචං ආයෙ බියර් 3ක් ගෙන්න ගත්තා බා. දැන් මේ පාටිය කොතනින් කෙලවරේද දන්නේ නැහැ. ඔව්. මේ හුඟ කාලෙක අපි තුන්දෙනා සෙට් උනේ බා. අපි ආදෙන්නේ වෙන්නේ නේ. ඈ? වෙන් වෙන්නේ තාදෙන්නේ බදාන වෙන්නේ. අපි තුන්දෙනා සෙට් උනේ. හුඟ කාලෙකින් අපි අයියත් ඉන්නවා. මේ තුසයාගේ අයියා ඉන්නේ එහා පැත්තේ. මේ හුඟ කාලෙකින් අපි තුන්දෙනා සෙට් උනේ කතාවකට බහකට. බලත් බලහලා අපි මේ ජීවත් වෙන විදිහ තමයි බා. අපේ මහා මුදුමා අපේ ලොකු ජීවිත කතා නැහැ. අපි සාමාන්‍යයෙන් එදා වේල හොයාගෙන තාම බාහිර මෙයාට ජීවත් වෙන මිනිස්සු. මේ හැමෝටම ජය වේවා. මේ එහෙනම් මේ අලුතෙන් ගෙනාව බියර් එකට චීර්ස් උඹලට. උඹලා බලනවානේ. ඒකයි උඹලට මේ කිව්වේ. එන චීර්ස් අපි වෙන්න ජය වේවා. මෙයා ෂොට් එකේ හොටල් චීර්ස් කරනවා. අන්තිමට මට මේ කඩපුව මේ මට ඉන්නේ පුතේ වයි කඩේ මට මෙයා ගන්න බෑ. ඌල ගන්න බෑ. මලි ඔය පික් විඩියෝ එකපත් මෙතන මොහොම කපෝගෙන මම 3ක් දෙන්නම්. ඉතින් නෑ නෑ ලීඩියා බෝධලයක් දෙනවා. හැමදාම බොන්න බා. ඉඳලා හෙල්ල වියල්ලා.
එහෙම කරලා මේක කියන්නේ වගේ. අපි දැන් මෙයාට එහෙම මොන යාළුවෝ කියන අපි දැන් මේ අස්තිකේ බාරගෙන දෙන්න ඕනේ වෙනවා මේ අපිට ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕනේ. සිල්ල කාඩ් එකක් නෙවෙයි සිල්ල මෙම්බර්ෂිප් එකක් දෙන්න බෝඩ් එකක්. දැන් ගෙදරින් එන්නේ වීඩියෝ එකක් ගන්න කියලා බොන්න ඇති. ඔව් ඒකම කරන්නේ. මොන්න කාන්තේ නෑ කාන් කාන්තේ මෙව කපන්න එපා ඈ. මේවා දෙන්න ඕනේ. අපි ඔය දැනගන්න ඕනේ. අනිවාර්යයෙන් උණු බොන්න ඕනේ උන්ට කීඩියෝ කරන්න කියපන්. යාළුවාට කියන්නේ මම මේක. උන් ඉන්නේ මගේ යාළුවා බොන්න ඕනේ දෙවියක් තමයි. හරිද? අපේ කාගෙන් මේ අපි දෙන මෙම්බර්ෂිප් එකක් දෙන්න ඕනේ බාරේ. ඔව් ඈ. අපි දෙන බිව් කව විදිහේ. මම කියන්නේ දැන් කතාව තමයි කතාවනේ විනාඩියේ. මම කියන්නේ ඉස්සෙල්ලා. බලන් ඉන්න යාළුවා. හරිද? මම කියන්නේම මගේ කතාවක් කියලා තියෙන සමහරව ඒ කියන්නේ අයියා කියන්නේ මෙහෙමයි කියලා කියනවා. මම කියන්නේ කාට හරි ඕනම හේතුවට මොනවා හරි ඉක්රන්න කියලා. මොනවා හරි ඉක්රන්න. මම කතාව. ගලක් හරි ඉක්රන්න. වල්ලෙල්ල කවුරු හරි මොනවා හරි විකුණනවා නම් මං උට ආදරේ. විකුණන්න තමයි ඕන. හරිද? එච්චරයි. හුදා දෙයාලුනේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. එක එක අදහස් වෙනවා. අපි තුන් හතර දෙනාගේ අදහස් හතරක්. ඒ හතරට ගැලපෙන්න අපේ උන් විවෘතව කතා කරනවා. බිස්නස් එකක් කරලා හොයන ගානට වැඩි අඩුයිනේ බං මාසෙ පඩියකට යන එක. හැමෝම ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ජීවත් වෙන්න උත්සාහ කරද්දී අපි අලුතෙන් හිතලා මොකක් හරි තමන් වෙනුවෙන් කරගෙන ජීවත් වෙන්න try කරන්න ඕනේ මචං. උඹලා හැමෝම මාසෙ පඩියකට යනවා වෙන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්න. හැබැයි මොනවා කරුවත් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මොනවා හරි කරලා ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. අපේ යාළුවෝ හැමදෙනාම මහන්සියෙන් දාඩිය මහන්සියෙන් හම්බ කරන කොල්ලෝ ඉන්නේ. කාටවත් බොර වංචාවක් කරලා ජීවත් වෙන්න නෙමෙයි. හැබැයි බිස්නස් තමයි කරන්නේ මචං. ජය වේවා. බලන් ඉඳලා. ඕන කරාතේ ඉපුලි කතාවක් කියන්නේ. ඒක බලගෙන කට්ටිය හිතනවා මේ බිස්නස් කියවම හෙන එකක්. අපි කරන්නේ මේ හරිම සරලම කවුරුත් ගේ. අවමම එකේ. අවමම මේ මහ පොළොව මට්ටමේ චුට්ටක් උඩරව බිස්නස් එකක් අපි කරන්නේ. ඒකේ හැබැයි අපි එකෙන් ඉන්නවා. ඒකේ කොයිලාවත් මේ තමන්ගේ අයිඩියා ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා. ඒකේ වැඩක් තියෙනවා. නේද? අපි මේ ජීවිතේ 100% සාර්ථක කරගත්තු මිනිස්සු නෙමෙයි මචං. හැබැයි දැන් සාර්ථක කරගන්න මිත්‍රයා. හැබැයි දැන් පාරක ඉන්නවද නේ? සාර්ථක කරගන්න යම් පාරක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. සහ උඹලා හැමෝටම ජය වේවා. උඹලා දැනගන්න ඕනේ මොනවා හරි කරලා අපිට වැඩි උගලගේ මිනිස්සු ඇති උඹලා අතර. ඒක එළගිරි කතාවක්. ඒකට කිසි සැක සංකාවක් නැහැ මචං. අපිට වැඩි දහස් පසින් වෙනස් වෙන මිනිස්සු ඇති. අපි කියන්නේ මේ ජීවිතේ එදිනදා ජීවත් වෙන අහිංසක මිනිස්සු ඉන්නේ බා. අපි මොකක් හරි උත්සාහ කරලා මොනවා හරි කරලා ඉදිරියට යන්න ඕනේ බා. මොකද අපි අවුරුදු 50කට ජීවත් වෙන්න ආව මිනිස්සු වෙන බා. අපි දැනගන්න ඕනේ අපේ ජීවිත කතාව කොහොම හරි අපිම ලියා ගන්න. ඒක තමයි වැදගත්. බොරු කියනට බෑ. ඔයාලට ඇත්ත කියන්නේ. බොරු කියනවා මොනවද ලබා ගන්න. මලේ අපේ සාමාන්‍ය ජීවිතේ. කොහොමද? ඔව්. අපි අපේ කොල්ලෙක්ගේ අයිටම් එකක් කනවා. ඔය අපි කරන්නේ ඔය. අපේ කොල්ලෙක්ගේ කජු මෑන්. අපි කන්නේ අපේ කොල්ලගේ එක. ඕන්ගේ උත්සාහය. හරිද? චූටි දේවල් තියෙන්නේ. පොඩි දේවල්. මේ කජු කරන්නේ. වීඩියෝ එක දුවනවා නේද? ඔව්. පොඩි කියපා. සමහර දේවල් ඉන්නේ. සමහර ඒක මම කොල්ලෝනේ බලන්නේ. මට දැන් බැරි ඈ. දන්නවද දෙකේ? කෙල්ලෝ තලාට දෙයක් නැතුවම නෙවෙයි. කෙල්ලොත් ඉන්නවා. අපේ මේ මගේ මට මම අපේ පාටි ඉවරයි. මේ වගේ යාළුවෝ අනේ පාටි එකේ මම අලුත් පාටියක් පටන් ගන්න යන්න වෙච්ච කොට වෙරි මට නම් හොඳටම මදි. මට එහෙම යන්න මට වෙරි නෑ. උඹට පේනවනේ මට එහෙම යන්න නෑ. මම යන්නේ ගොන්නේ මුන්ට වෙරි. අපේ මේ යන්නේ මාත් බොන්න. මේ මාත් පොඩි ළමයික අපිත් බොන්න යන්නේ. මෙයාට බොන්න දෙන්න බෑ ඉතින් එහාට. මෙයා මොකද්ද අපිට ආදරණීය යාළුවෙක් ආදරෙක් මේක දුවන්න ඕනේ. ඔයාලා යාළුවෙන් එකකින් දුවන්න ඕනේ. මූට බීට් වැඩි වෙරි කරුවොත් අපි යාළුවෝ නෙමෙයි. අපි ඒකේ ඉන්නවා. ඔය වාස්තා ආදරයි. හරි ජය යාළුවනේ. ඔක තමයි මගේ ජීවිතේ. ඔතනින් එහාට මට නම් යන්න බෑ. මේ ඇති. මගේ ජීවිතේ මේ අතරම තනි. උඹලට ජය වේවා. සදාතනික ජය වේවා.